අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද එක්කන් යන්නේ අපිත් එක්ක ෆන් ඩේ එකක් ගත කරන්න. ඉතින් අපි අද යනවා බලන්න කොහල දන්න තැනක්ද කියලා. ඉතින් ගොඩක් කල් ඉඳලා යන්න ආසාව හිට බර්ත්ඩේ එකට. ඉතින් ඔන්න ඉතින් අද අපි ආවා වෙනස් විදිහේ කාලයක් ගත කරන්න. ඉතින් මේක ටික දවසකට කලින් අපි ගිය එකක වීඩියෝ එකක්. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි ගිය දවසේ නම් ටිකක් විතර සෙනඟ හිටියා. ඉතින් පුංචි බබාලා තමයි ගොඩාක් හිටියේ. ඉතින් මෙන්න මේ විදිහට පොලිමේ ඉඳලා ටිකට්ස් ටික අරගෙන තමයි අපි ඇතුළු වුණේ. ඇතුළට ගියාට පස්සේ දකින පළවෙනි view එක තමයි මෙන්න මේක. ඉතින් මෙන්න මේ විදිහට ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඇඳුම් ටික change කරගෙන අපි ගෙනාපු දේවල් ටික lockers වලට දාලා safety විදිහට තියලා activities කරන්න යන්න. මේරියා එක නම් ගොඩක් වෙලාවට කිඩ්ස්ලට තමයි තියෙන්නේ. ඉතින් යාලට ඇති වෙනකන් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් ඒරියා එකක් විදිහට ඒක දකින්න පුළුවන්. සමහර ඇක්ටිවිටීස් තියෙනවා පුංචි බබාලට කරන්න බෑ. ඒවට වයස් සීමාවක් තියෙනවා. ඉතින් සමහර ඇක්ටිවිටීස් තියෙනවා බර බලලා යවන. ඉතින් මේ විදිහට තමයි අපි ඇක්ටිවිටීස් පටන් ගත්තේ. ඉතින් අපිට මහන්සි වුණාම රෙස්ට් කරන්න තැනුත් ගොඩාක් හදලා තියෙනවා. ඉතින් අපි ගිය දවස් ටිකක් කවුවත් තිබුණ නිසා මම නම් ගොඩාක් ඇක්ටිවිටීස් කරේ නැහැ. ඉතින් මෙන්න මේ ඇක්ටිවිටි එක කරනකොට යාළුවා බාර බලලා ඒ විදිහට තමයි මේකේ අපිට සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් මේ විදිහට පල්ලහැට තමයි එකපාරටම යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති වතාවක් මේ එකම ඇක්ටිවිටි එකේ යන්න පුළුවන්. ඉතින් සමහර ඒවා ගැන ටිකක් උඩට නගින්න තියෙන නිසා අපි එකපාරක් දෙපාරක් වගේ තමයි සමහර ඒවා ගැන ගියේ. ඉතින් ඔයාලට කැමති විදිහට මෙතන සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගේම්ස් කරන්න කැමති ඇඩ්වෙන්චර් දේවල් අත්හදා බලන්න කැමති අයට නම් ඇත්තටම මෙතන හරියටම වටිනවා. ඒ වගේම පුංචි බබාලා ඉන්නවා නම් ඉතින් ඔයාලට පවුලේ ටයිම් එකක් ගත කරන්නත් මෙතනට આવතින් පුළුවන්. ඉතින් ඇත්තටම හැමදාමත් එකම විදිහේ දේවල් try කරන නිසා ඉතින් මේ වගේ දෙයක් ඉඳලා හිටලා හරි try කරන එක මම හිතනවා වටිනවා කියලා. හැබැයි මේ වගේ දෙයකට යනකොට කීප දෙනෙක් එක්ක එකතු වෙලා යනවා නම් තවත් ඔයාලට ඔයාලගේ ගමන enjoy කරන්න පුළුවන්. ඉතින් අපිත් කීප දෙනෙක් එක්ක තමයි ගියේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ activities කරන්න පටන් ගත්තේ. ඔයාලට ලන්ච් එක උනත් අතරින් ගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකම්ත් එයාලා හදලා දීලා තියෙනවා. ඉතින් අපි හවස වෙනකම්ම එතන සෙල්ලම් කරලා ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා
මෙන්න මේව පදින්න කැමති කෙනෙක් නම් ඔන්න මේවටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිත් ලෑස්ති වෙලා එතනට ගියාට අපිට ඒක කරන්න බැරි වුණා. මොකද ඒක පාටම වහින්න පටන් ගත්ත නිසා. ඉතින් වෝටර් ඇක්ටිවිටීස් වලට අමතරව කාර් ඇක්ටිවිටීස් උත් එතන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දවස ගත වුණේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් අපි මේ ගමනේ ගිහිල්ලා එකතු කරගත්ත පුංචි මතක එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් මේක ෆුල් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මම හිතනවා ඔයාලා මේකට කැමති වෙන්නද කියලා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ආශිර්වාදමත් දවසක් වේවා.